ඕගොල්ලෝ මාර මැච් එකක් ගහලා මේ තැනට ආවේ. මැච් නෙමෙයි අසින්. මේ ඇවිල්ලා අපේ කැපකිරීම සහ මැනේජ්මන්ට්. මියුසික් කරන්න දවස ගානේ මහන්සි වෙනකොට මගේ අම්මයි ගමන නැවැත්තුවේ නෑනේ. මම ඉස්කෝලේ කාලේ සින්දු කියනකොට අම්මා සෑහෙන මාව නැවැත්තුවා. ඒතර මම ගමන ටික අඩාලා වුණා. හැබැයි අම්මා අන්තිම කාලේ මට මාර නිදහසක් දුන්නා. කරන්න කැමති. ඒ වෙනස් වෙච්ච තැනක තමයි මම ඉන්නේ. මේ ලෝකෙ දිහා වෙනස් විදිහට බලන මිනිස්සුන්ට මම පේන්නේ මුලින්ම පිස්සුව. ඒ පිස්සුව දුක්ඛ තේරුම් ගන්න ඕනේ. ලෝකෙ පෙර නොවිවිරු දේවල් ක්‍රියේට් කරන මිනිස්සු තමයි මිල අධිකම. ලෝකෙ මිල අධිකම දේ කන්සෙප්ට් එක. ඊට සතුට වෙන්න නම් තමයි සක්සස් වෙන්න බෑ. භෞතිකවත් මානසිකවත් දෙකම සක්සස් වෙන්න ඕනේ. මම කියන්නේ ඔයා සක්සස් වෙන්න. සක්සස් වෙන එක තමයි ජීවිතේ විඳීම කියන්නේ. කාටවත් ගන්න බැරි දෙයක් නෑ. මේ ලෝකෙ බෑ කියලා දෙයක් නෑ. මේ ලෝකයේ තරුපන්තිය හෝටල් හදලා තියෙන සම්තම වාහන හදලා තියෙන මිනිස්සුන්ට පදින්න බෑ. පිටසක්වල ජීවින්ට නෙමෙයි. ඉතින් ඒක ගන්න බැරි වෙන්නේ ඇයි? තමයි හතර තියෙනවා නම් කන් ඇහෙනවා නම් කතා කරනවා. වෙනස් කරන්න බැරි දෙයක් නෑ නේද? තමන් කරන දේ ගැන අවබෝධයක් ලබා ගන්න නම් තමන්ට හරි කියවීමක් තියෙනවා. කොමන් සෙන්ස් කියන්නේ තමන්ගේ ස්වාධීන මනස. ස්වාධීන වෙන්න. තමන් ස්වාධීන නැත්තම් තමන්ට සිද්ධ වෙන අනිත් එකගේ ඔපිනියන් එකක් ගන්න. තමන්ගේ ජීවිතේ වගකීම තමා සතුයි. මගේ ජීවිතේ ගෙවන හැම තප්පරයකටම මම වග කියන්නේ මම කාටවත් බ්ලේම් කරන්නේ. මට ඕනේ වැඩ කරන්න. සල්ලි දෙවනෝ තියාගන්න. වැඩ කරන්න. කරන නිර්මාණයට අවංක වෙන්න. දෛවය කියලා දෙයක් නැහැ. දෛවය කියලා දෙයක් ඇති. දෛවය මත්තම නැහැ නෝන්න. කට්ට කන මිනිස්සුන්ට දෛවය ගැන හොයන්න වෙලාවක් නැහැ බෑ. දෛවය කියන්නේ මට නම් වචනයක් පමණයි.